හායි ගයිස්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ WhatsApp එකට අලුතෙන්ම ඇවිල්ලා තියෙන Meta AI ගැන. ඉතින් ඔයාලා දන්නවනේ යාළුවනේ ලෝකෙ මේ වෙද්දි ගොඩක් දියුණු සමාගම් මෙයාලට මාවෙනික වෙච්ච AI මොඩල් හඳුන්වලා දීලා තියෙනවා. OpenAI සමාගමේ ChatGPT, Google සමාගමේ Gemini ඒ විතරක් නෙවෙයි තව මොඩල් අපිට ගණනාවක්ම බලා ගන්න පුළුවන්. ඉතින් Facebook, Instagram, WhatsApp අයිති වෙන මේ Meta සමාගම විසිනුත් AI මොඩල් එකක් හඳුන්වලා දීලා තිනවා. ඒක තමයි මේ Meta AI කියන්නේ. මේ වෙද්දි මේ Meta AI එක WhatsApp එකේ අපිට බලා ගන්න පුළුවන්. මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ WhatsApp එකේ මේ Meta AI එක පාවිච්චි කරන්නේ කොහොමද? මේ Meta AI එක පාවිච්චි කරලා ප්‍රයෝජනයක් වැඩක් ගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවෝ ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. යාළුවනේ අපි WhatsApp app එක open කරගත්තාන් පස්සේ අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් Meta AI logo එක. ඉතින් අපිට මේක ක්ලික් කරලා පුළුවන් මෙයත් එක්ක කතා කරන්න කැමති දෙයක් ඔයාලට අහගන්න පුළුවන්. ඉතින් මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඔයාලට කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන දෙයක් ගැන අහන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට ලෝකේ ධනවත්ම රට මොකක්ද? ඒක ධනවත් වීමට හේතුව මොකක්ද කියලා අහලා බලමු. මෙයා මොකක්ද කියන්නේ කියලා බලන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දීඝ විස්තරයක් එනවා. ඊට පස්සේ අවසානට බලා ගන්න පුළුවන් අපිට මේ අවසානට විකිපීඩියක් දෙනවා අපිට බලා ගන්න පුළුවන් ඒවට ගිහිල්ලා මේවා ඇත්තද බොරුද කියලා ඔයාලට අවශ්‍ය විස්තර වැඩි දුර තොරතුරු බලා ගන්න පුළුවන් මේකට ගිහින්. ඉතින් ඇත්තටම මේක හොඳයි. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට මේ Meta AI එක්ක යාළුවෙක් එක්ක වගේ වුණා chat කරන්න පුළුවන්. හිතන්න ඔයාලට නිතර දෙයක් අමතක වෙනවා නම් මෙයාට යාළුවෙක්ට කියන වගේ කියලා තියන්න පුළුවන්. මෙයා ඒක හොඳට මතක තියාගෙන ඉඳලා ඔයා පස්සේ වෙලාවක ඇහුවත් මෙයා ඒක මතක තියාගෙන ඉඳලා ඉවර වෙලා ඔයාට උත්තරේ දෙනවා. හරි මම උදාහරණයක් විදිහට මගේ අම්මගේ උපන්දිනේ මෙයාට මතක තියාගන්න කියනවා. මෙයා බලමු මේක ඊට පස්සේ අපි ඇහුවායින් පස්සේ දෙයිද කියලා බලන්න. හරි මම මේ විදිහට දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එයා ඒක මතක තියාගත්තා. මෙන්න මේ විදිහට ඔයා මේක ගැන පස්සේ මෙයාගෙන් ඇහුවයින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙයා ඒක මතක තියාගෙන ඉඳලා උත්තරේ දෙනවා. ඉතින් ඇත්තටම මේක ගොඩක් ප්‍රයෝජනවත් කියලා මං හිතනවා. ඔයාට අමතක වෙනවා නම් නිතර මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. හරි අපි තව ප්‍රශ්නයක් මෙයාගෙන් අහලා බලමු. ලංකාවේ ජනාධිපති කවුද කියලා අහලා බලමු මොකද්ද මෙයා කියන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙයා විස්තර දෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් විකිපීඩියාත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට මේවට ගිහින් බලන්න පුළුවන් වෙබ්සයිට් වලට. ඉතින් ඇත්තටම මේක හොඳයි. ඉතින් ඔයාලටත් කැමති ප්‍රශ්නයක් මෙයාත් එක්ක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් WhatsApp Meta AI එකට සිංහල සපෝට් කරනවා. ඒක නිසා ඔයාලට සිංහලෙන් මෙයාත් එක්ක ටයිප් කරලා chat කරන්න පුළුවන්. මේ විදිහට අහලා බලන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් එයාලට සිංහල කතා කරන්න පුළුවන්. ඒත් මෙයාගේ සිංහල ගොඩක් දුරට පර්ෆෙක්ට් ඒවා නෙවෙයි. මොකද ගොඩක් දුරට මෙයාගේ ඒවා හරි. ඒත් මේ දවස්වල මං හිතන්නේ ඩෙවලොප් වෙගෙන යනවා ඇත්තේ. ඒක නිසා සමහරක් වචන මෙයා එවන ඒවා හරි. සමහරක් ඒ වගේ වචන අකුරු ඒ වගේ දේවල් වැරදි. මොකද ඒක වැඩිපුර වෙන්නේ ඔයාලා අකුරු ඉංග්‍රීසි සහ සිංහල මික්ස් කරලා වගේ ටයිප් කරනවා නම් එහෙම කරන්න එපා. එහෙම කරොත් මෙයාට අඳුන ගන්න බෑ ඒවා. ඒ වගේම යාළුවනේ මේ Meta AI එකට කියලා ඔයාලට කැමති මොකක් හරි ෆොටෝ එකක් පෙන්නලා මෙයාගෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන් මේ මොකක්ද කියලා එහෙම. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කැමති ෆොටෝ එකක් මෙයාට දීලා ඉවරලා මේ මොකක්ද කියලා ඔයාලට කැමති ප්‍රශ්නයක් මෙයාගෙන් අහන්න පුළුවන්. බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එයා මේ ලොකේෂන් එක සහ මේ ටවර් එක මොකක්ද කියලා එයා දීලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ ප්‍රශ්න මේවා කරන්න පුළුවන් මෙයාගේ. Meta AI එකේ තවත් සුපිරි ෆීචර්ස් එකක් ඇවිල්ලා යාළුවනේ දැන් ඔයාලට මේකෙන් ඉමේජ් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ඔයාගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඔයාට එයාට විශ් කරන්න පෝස්ට් එකක් හදාගන්න ඕනේ. එහෙම නැත්නම් ෆොටෝ එකක් හදාගන්න ඕනේ. ඔයාට දැන් මේක Meta AI එකෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාට මෙතනින් මෙන්න මේ විදිහට ටයිප් කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය දේ. ඒ ෆොටෝ එකේ ටයිපින් එක ටෙක්ස්ට් එක වැටෙන්න ඕන එක මෙන්න මේ විදිහට වරහන් ඇතුලේ ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි දීලා බලමු මෙයා මොකද්ද කරන්න කියලා. අපිට ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ලස්සන ඉමේජ් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. මේක මේ විදිහට අපිට සේව් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට කැමති කෙනෙක්ට මේක සෙන්ඩ් කරන්න යවන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක ගොඩක් quality image එකයි ජෙනරේට් වෙලා තියෙන්නේ. ඒ වගේම මම හිතනවා මේක නම් සුපිරි ෆීචර්ස් එකක් කියලා.
ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙයාලගේ ඉමේජ් වල මෙයාලා ජෙනරේට් කරන ඉමේජ් වල අපිට වෝටර්මාර්ක් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේවා හිතනවා නම් ස්ටොක් සයිට් වල එහෙම දාන්න පුළුවන් කියලා. එහෙමනම් දාන්න බෑ මේවා. මොකද ලොගෝ එක තියෙනවා. ඒ වගේම මේවා රෙසලූෂන් අඩුයි. ඒවට නම් මිඩ්ජර්නි ලියනාඩෝ වගේ ටූල් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ වුණාට මේවා ගොඩක් ක්වොලිටි ඉමේජ් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කිහිපයක් මම පෙන්නන්නම්. ඒ වගේම යාළුවනේ තවත් සුපිරි වැඩක් ඇවිල්ලා දැන් ඔයාලට මේ Meta AI එකට කියලා ඉවර වෙලා ලොගෝ ඩිසයින් කරගන්න පුළුවන්. ඔයාලගේ බිස්නස් එකක් හරි බ්‍රෑන්ඩ් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ටයිප් කරලා ඔයාලට මෙයාට සෙන්ඩ් කරලා පුළුවන්. ඔයාලගේ ලොගෝ එක ඩිසයින් කරගන්න. අපි බලමු මොකද්ද මෙයා කියන්නේ කියලා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ලස්සන ලොගෝ එකක් ඩිසයින් වෙලා බලා ගන්න පුළුවන් ඒක. ඉතින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරලා ඕන එක දාගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ක්වොලිටි ලොගෝ එකක් තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක නම් පට්ටම ප්‍රයෝජනවත් මට නම්. ඒ වගේම දැන් ඔයාලට පුළුවන් Meta AI එකට කියලා ස්ටිකර් ජෙනරේට් කරගන්න. මට දැන් උදාහරණයක් විදිහට මට උදේ good morning කියලා වගේ ස්ටිකරයක් හදාගන්න ඕන. ඒක නිසා මම මෙන්න මේ විදිහට එයාට දීලා බලනවා මොකක්ද එයා කරන්නේ කියලා. පොඩි ගෑනු ළමයෙක් ඉන්න විදිහට good morning කියලා ෆොටෝ එකක් හැදෙන්න ඕන විදිහට ස්ටිකර් එකක් හැදෙන්න ඕන විදිහට එයා මෙන්න මේ විදිහට ලස්සන ඉමේජ් එකක් ස්ටිකර් එකක් අපිට ජෙනරේට් කරලා දීලා තිනවා. ඉතින් ඇත්තටම මේ ගොඩක් ක්වොලිටි ඔයාලට කාට හරි මේ ස්ටිකරේ යවන්න ඕන කෙනාට ගිහින් මෙතෙන්ට ගිහින් ඉවරලා ඔයාලට පුළුවන් මේ ට්‍රේඩ් කියන තැනින් අර ෆොටෝ එක මෙන්න මේ විදිහට දීලා ඔයාලට පුළුවන් මේක ස්ටිකරයක් විදිහට හදාගන්න. කාට හරි අවශ්‍ය කෙනාට සෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේක ස්ටිකරයක් විදිහට විතරක් නෙවෙයි යාළුවනේ තවත් සුපිරි වැඩක් ඇවිල්ලා දැන් ඔයාලට WhatsApp group වල කවුරු හරි ඔයාගේ මොකක් හරි ප්‍රශ්නයක් අහලා තිබ්බොත් group එකේ දාලා තිබ්බොත් ඔයාලට පුළුවන් දැන් මෙයා ප්‍රශ්නයක් අහලා තියෙනවා ලෝකේ හොඳම ලැප්ටොප් නම මොනවාද කියලා. ඉතින් එයාට ඒක දැනගන්න ඕන. ඔයා ඒකේ උත්තරේ දන්නේ නැත්නම් ඒකට එන්න ඕන එකේ දන්නේ නැත්නම් ඔයා ඒ ගැන විස්තර දන්නේ නැත්නම් ඔයාට පුළුවන් දැන් Meta AI එක පාවිච්චි කරලා එයාට උත්තර දෙන්න. අපි මුලින්ම මේකේ ගිහින් ඉවරලා මේ ඇඩ් සිම්බල් එක ටයිප් කරන්න ඕනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Meta AI එක එනවා. එහෙම නැත්නම් ඔයාලට ටයිප් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය දේ මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් ඉතින් Meta AI එක පාවිච්චි කරලා අරයට දෙන්න ඕන උත්තරේ ඔයා මෙන්න මේ විදිහට දීලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එයා ලොකුවටම විස්තරයක් දීලා තිනවා. ඉතින් ඇත්තටම මේක නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන් මේවා අවශ්‍ය විදිහට. ඉතින් යාළුවනේ තවත් පොඩි දෙයක් කියන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් WhatsApp app එක open කරායින් පස්සේ මේ උඩින්ම ask Meta AI කියලා තියෙන ඔප්ෂන් එකක්. එතනින් අපිට සර්ච් බාර් එකක් වගේ අපිට මෙතනින් කැමති දෙයක් මෙයාට කියලා කරව ගන්න පුළුවන්. කැමති දෙයක් ටයිප් කරන්න උනත් පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට කැමති දෙයක් මෙයාට කියලා කරව ගන්න පුළුවන් ඉතින්. ඇත්තටම මේකෙන් Meta AI එකෙන් ගන්න තියෙන ප්‍රයෝජන නම් ගොඩයි. ඉතින් ඔයාලා try කරලා බලන්න මේවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරේ WhatsApp එකට අලුතෙන් ඇවිල්ලා තියෙන Meta AI එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ Meta AI එක පාවිච්චි කරන වැඩක් ගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.